කනවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් අපි අද කතා කරන්නේ මාස් ගේනර්ස් ගැන. ඉතින් ඔයා මුලින්ම දැනගන්න ඕනේ සප්ලිමන්ට් කියන්නේ අපි ගන්න අතිරේක මීල් එකෙන් මොන හරි ප්‍රමාණයකට යනවා නම් ඒකේ අඩුපාඩු පුරවන්න තමයි ඔය සප්ලිමන්ට්ස් ගන්නෙ. නැතුව මීල් එකට ආදේශ කියන්නේ මේ බිසි ලයිෆ් එකත් එක්ක ඔයා කරන ජොබ් එකත් එක්ක ඔයා එහෙම යන කෙනෙක් නම් ඔයාට මීල් එක කරගන්න අමාරු නම් ඔන්න ඒ වගේ කෙනෙක්ට සප්ලිමන්ට් එකක් ගත්තට කමක් නැහැ. එක මාස් ගේන එක කැලරි 1200 ගාණක් තියෙනවා. තව මාස් ගේන එක කැලරි 600 ගාණක් තියෙන්න පුළුවන්. ඉතින් ඔය කැලරි ගාණ අපි ඇඩ්වර්ටයිස් කරලා තිනවා. එක සෙයින් එකක් කියන්නේ ස්කූප් කීයක්ද කියලා. මාස් ගේන එකක් ගන්න හිතන් ඉන්නවනම් මහත් වෙන්න නම් ඔයා කැලරි 600ක් වගේ මුලින්ම අරන් බලන්න. සර්විං එකක තියෙන ස්කූප් දෙකයි. කැලරි 1200 ගාණක්. එතකොට ඔයා ගන්න ඕනේ එක ස්කූප් එකයි. එක ස්කූප් එකක් කියන්නේ කැලරි 600 ගාණක් තමයි සෙට් වෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රමාණයක් අරගෙන ඔයා සත්‍යයක් විතර try කරලා බලන්න. ඉම්ප්‍රූව්මන්ට් එකක් නැත්තම් ඔයාට මදි නම් ඔයාට පුළුවන් තව ස්කූප් භාගයක් වගේ තව කැලරි 200 300ක් වැඩි කරලා බලන්න. ඔයා යම් මට්ටමකට යම් සයිස් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ලීන් බිල්ඩ් එකක් ගන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ කැලරි ගාණ අඩු, ප්‍රෝටීන් ගාණ වැඩි සප්ලිමන්ට් එකක් ගන්න. ඒ කියන්නේ කැලරි සාමාන්‍යයෙන් 600 ගාණක වගේ ප්‍රෝටීන් ග්‍රෑම් 70ක් වගේ තියෙන එක. අන්න ඒ වගේ එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් සමහර කට්ටියට ඔය මාස් ගේනර්ස් පාවිච්චි කරද්දී ලූස් මෝෂන් ගතියක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් ගියාම ඇරලා යනවා. හැබැයි ඔක දිගටම කන්ටිනියු වෙනවා නම් ඔයාට ඒක ඇලර්ජි වගේ වෙන්න පුළුවන්. ඒකින්ද ඔයා ඒක නවත්තන්න. දැන් හිතන්න ඔය කැලරි 600ක් 700ක් අපි දාගත්ත එක. දැන් ඔයා හිතන්නකෝ මාස් ගේන එක ඔයා පාවිච්චි කරලා ඔක නැවතුවොත් ඉන්නේ. ඔයා නැවතුවොත් ආයෙත් ටිකක් කෙට් වෙන්න බලන්න. ඒ ඔයා හිතන්නකෝ ඔයා ලොකු කෑම ගොඩක් කාලා එකපාරට ඒ කෑම ටික අඩු කරොත් ඔයා කෙට් වෙනවනේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යෙන් මාස් ගේන එකක් පාවිච්චි කරලා ඔය නවත්තනවා නම් ඒ අඩු කරන කැලරි 600 හරි කී හරි ඔයා මීල් එකෙන් වැඩි කරගන්න. ඉතින් ඔය ටික හරියට මතක තියාගන්න. මාස් ගේන එකෙන් බය වෙන්න එපා. ඔයාට මහත් වෙන්න පුළුවන්.